අයිබෝන් යාළුවෝ හැමෝටම මගේ වීඩියෝ ගොඩාක් කට්ටිය බලනවා ලක්ෂ ගාණක් බලනවා. ඉතින් ඒත් එක්කම මේ මම සාමාන්‍යයෙන් හැම වෙලෙම ඉන්ඩිපෙන්ඩන්ට් රිවිව්ස් දෙන කෙනෙක්. එතකොට වාහනවල හොඳ නරක දෙකම කියනවා. සමහර විට කෙනෙක් මගේ රිවිව්ස් බලලා වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. මං කියන්නේ MRJ වීඩියෝ එකක් කරලා තිනවා ඒ හින්දා ඒ වාහනේ හොඳයි කියලා. ඇත්තටම එහෙම කියන්න බෑ. ඇත්තටම මගේ රිවිව්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න වාහනේ ගැන ඉගෙන ගන්න. මේ වාහනේ ඉගෙනගෙන ඊට පස්සේ තවත් කම්පෙයාර් කරලා ඔයගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ගැන හිතලා ඔයගොල්ලන්ගේ මුදල් කොහොමද තියෙන්නේ, කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද, කොච්චර ප්‍රමාණයක් අතේ තියාගන්න වේද රිපෙයාර් කරන්න, ඉන්ෂුරන්ස් වලට ඒ වියදම් ගැන හිතලා ගන්න ඕනේ. ඒ ගන්න වෙලාවට හිතන්නකෝ දැන් මං එක එක වර්ගයේ එක එක මොඩල්ස් රිවිව් කරනවා. එතකොට ඒ හැම එකම හොඳ මොඩල් කියලා මට කියන්න බෑ. මං රිවිව් කරත් සමහර විට ඒක හොඳ නැති මොඩලයක් වෙන්න පුළුවන්. මොකද මට සාමාන්‍ය වාහනයක් කන්ඩෙම් කරන්න බෑනේ. එතකොට ඒ වාහනේ ඒ කියන්නේ අර හදපු දා ඉඳලම තියෙන නිකන් අර මැනුෆැක්චර් ෆෝල්ට්ම තියෙන ඉඩ තියෙනවා. ඒවා සමහර ඒවාට මේ නිකන් පොදු ඒවම තියෙනවා. එහෙම නැති වෙන්නත් පුළුවන්. දැන් හිතන්න අලුත්ම වාහනයක් මම රිවිව් කරා කියලා. එතකොට අලුත්ම වාහනයක සාමාන්‍ය ওই මැනුෆැක්චර් ෆෝල්ට් ඕව එන්නම අවුරුදු 2-3ක් යනවා. එතකොට දැන් මගේ වාහනයක් රිවිව් එකක් දැකලා ඉඳලා මාර්ජිත් මේක කරලා තියෙනවනේ කියලා එහෙම ගන්න එපා කවදාවත්. ඒක මම කියන්නේ මේ වාහනේ ගන්න ඩිසිෂන් එකේ වාහනේ ගැන ඉගෙන ගන්න රිවිව් එකක් පාවිච්චි කරන්න. එතකොට තව ගොඩාක් හොයලා ගන්න. මොකද ඕගොල්ලන්ගේ සල්ලි ලක්ෂ ගාණක් කෝටි ගාණක් සල්ලි ගොඩක් මහන්සිලා හොයන සල්ලි කියලා මම දන්නවා. ඉතින් ඒවා මේ වැරදි විදිහට ඒ කියන්නේ මේ අනවශ්‍ය විදිහට වියදම් කරගෙන දුක් විඳින්න වෙයි. ඒ හින්දා මේ මම රිවිව් එක මම රිවිව් කරන්නේ වගේ ඉගෙන ගන්න. ඉගෙනගෙන තවදුරටත් ඉගෙන ගන්න. ඒකෙල්ලා ඒකේ මාකට් එකේ තත්ත්වය හොයාගෙන ගන්න. මේ views උදව් කරගන්න ඒ වාහනේ කොයි වගේද කියලා හොයාගන්න. ඒ කියන්නේ ඒක ඉන්ටීරියර් ගත්තත් එක්ස්ටීරියර් ගත්තත් අන්න ඒවා හැම කොයි වගේද මේක තියෙන්නේ. ඊට පස්සේ වාහන කම්පෙයාර් කරන්න පුළුවන්. රිවිව්ස් ගොඩක් තියෙනවා. ඒතකොට මේ වගේ තියෙන තව වාහනත් මම කරලා තියෙනවා. SUV එකක් ගත්තොත් SUV බ්‍රෑන්ඩ්ස් කීපයකින් කරලා තියෙනවා. ඒතකොට මේ හැම එකක්ම බලලා ඊට පස්සේ තව YouTube වීඩියෝ තියෙනවා. ඒවත් බලන්න. ඒවා බලලා හොඳ අදහසක් අරගෙන ෂෝට් ලිස්ට් කරගෙන ගන්න. හරිම පරිස්සමෙන් වාහන ගනිද්දි ගන්න. වාහන කියන්නේ ඒක දෙකක් තියෙනවා. දැන් පරණ වාහන ගනිද්දි ඒ වාහන වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. අලුත්ම වාහන ගනිද්දි ඒ වාහන වලත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අනාගතේ එන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි වංචා කරන ගොඩාක් මිනිස්සු ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. ඔබගේ සල්ලි වංචා කරන්න බලාගෙන ඉන්න මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් පරිස්සම් වෙලා ඔබ මේ හරියට තීරණයක් අරගෙන ඉතාමත්ම පරිස්සමින් කරන්න ඕන වැඩක් තමයි වාහනයක් ගන්න එක. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මගේ වීඩියෝ කියන්නේ රිවිව් එකක් බලපු ගමන් මම MRJ කරලා තියෙනවා මේ වාහනේ තමයි හොඳ කියලා. ගන්න එපා. ඒක මේ සමහර ලාවට ඒ වාහන වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හින්දා වාහන ගැන ඉගෙන ගන්න මේ රිවිව්ස් පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මගේ යාළුවෝ හැමෝගෙම. තෙරුවන් සරණයි.